රජගහනුවර සිටුවරයාගේ එක දාසියක් හිටියා පුන්නා කියලා. මේ පුන්නාවට දවසක් කෙටීම සඳහා වී ගොඩක් ලැබුණා. ඇය දවල් කාලෙම වී කෙටුවා. රාත්‍රියේ බොහෝ කල් ඉක්ම යනකම් ඇයට වී කොටන්න සිද්ධ වුණා. වී ටික කොටලා දහයිය ටික කුඩු ටික පොළලා හොඳ සහල් ටික බේරලා වෙන් කරලා මේ ආදී කටයුතු නිමා වෙනකොට පාන්දර වෙන්න තරම් ආසන්න වුණා. ඇයට දැන් බොහෝම වෙහෙසයි. ඒ නිසා පුන්න ටිකක් දහදිය නිමා ගන්නත් එක්ක හොඳට සුළං හමන තැනකට වෙලා හිටියා. පුන්නට පේනවා ගිජ්ජකූට පර්වතයේ මුදුනේ භික්ෂූන් වහන්සේලා පහන් දල්වගෙන එහාට මෙහාට යනවා. ඇය කල්පනා කරනවා නිමක් නැති වැඩ නිසා මම මේ රාත්‍රියේ මේ තරම් නිදි මරනවා. නමුත් කිසි වැඩක් නැති තමන්ගේ ආධ්‍යාත්මික සුඛය වෙනුවෙන් ජීවිතේ කැප කළ මේ භික්ෂූන් වහන්සේලා මේ වෙලාවේ නිදි මරාගෙන එහි මෙහි ඇවිදිනවා පේන්නේ ඇයි? අනේ කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් අසනීප වෙලාවක්ද? එහෙම නැත්නම් හදිස්සියේ ස්වාමින් වහන්සේ නමකට නායක පොළඟෙක්වත් දෂ්ට කරලවද්ද? මොකක් හරි හේතුවක් විය යුතුයි කියලා ඒ කල්පනා කර කර ඉන්නවා. නමුත් මේ කාලේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ තමයි භික්ෂූන් වහන්සේලාට සෙනසුන් පැනවීම කියන කාරණාවේ ප්‍රධානත්වය අරගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා දහම් ගැටළු වලට පිළිතුරු සපයගෙන මදක් විවේක ගැනීම සඳහා තම තමන්ගේ කුටිවලට වඩින ස්වාමින් වහන්සේලාට දබ්බමල්ල පුත්තයන් වහන්සේ පහන් දැල්වගෙන ඒ නිසි තැනට උන්වහන්සේලා වැඩම කරවන එකයි මේ කරන්නේ. අසනීප තත්ත්වයක්වත් නයි පොළොංගු දෂ්ට කරලවත් නෙමෙයි. ඒක තමයි පුන්නට පේන්නේ මේ. පහවදා උදේ පුන්නාට බොහොම කුසගිනිත් තිබුණා. ඒ නිසා අය තමන් වී කොටලා පොලාපු කුඩු වතුර දාලා අනලා තමන්ගේ අත්ල මතම තියාගෙන රොටියක් හැදුවා. කුඩු වලින් කැවුම් ගෙඩියක් හැදුවා. ඒක ගිනි අඟුරු මත දාලා පුලුස්සා ගත්තා. නමුත් සිටු මැදුරේම ඉඳගෙන මේ වෙලාවේ මේ ආහාරය වළඳන එක ඒ තරම් සුදුසු මදි. ඒ නිසා තමන්ගේ ඔඩොක්කුවට දාගෙන පැන් තොටට ගිහිල්ලා වළඳනවා කියලා හිතාගෙන යනවා. තෙලුගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෑසන කෘත්‍ය නිමා කරලා පිණ්ඩ පාතයේ වැඩීම සඳහා මගට අවතීර්ණ වුණ වෙලාව. පුන්නට මගදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. පුන්න කල්පනා කළා අහෝ මීට කලින් මට කීපාරක් පිඬුසිඟා වඩින භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා තියෙනවද? නමුත් 16ක් වෙච්ච මට දෙන්න කිසි දෙයක් තිබුණේ නැහැ. ඒත් අද යන්තමින් යමක් මං ළඟ තියෙනවා. ඒ තමයි අර ඇල් වතුරෙන් අනලා හදාගත්ත කැවුම් ගෙඩිය. මං අද මේක බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතලා කලගෙඩිය පසෙක තියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කැවුම් ගෙඩිය පාත්‍රා ධාතුවට පිළිගැන්නුවා. බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටවල වන්දනා කළා. පුන්නට ගොඩාක් සතුටුයි. භාග්‍යතුන් වහන්සේ මේ ඇල් වතුරෙන් අනලා හදාගත්ත රොටියත් මගෙන් බාරගත්ත නේද? නමුත් පුන්න ආයෙ කල්පනා කරනවා මට අනුකම්පා කරලා බුදුරජාණන් වහන්සේ කැවුම් ගෙඩිය පිළිගත්තා. නමුත්
වළඳන එකක් නෑ. මගට වැඩලා කවුඩෙක් වාගේ සතෙකුට මගේ ආහාරය දෙයි. රජ කෙනෙකුගේ රාජකුමාරයෙකුගේ මාලිගාවකට වැඩලා බුදුරජාණන් වහන්සේ දන් වළඳයි. පුන්නට එහෙමත් හිතෙනවා. හැබැයි දානි පූජා කරලා පුන්න හිතන දේ බුදුරජාණන් වහන්සේ මනාව දකිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේගේ මුව මඩල දිහා බැලුවා. ආනන්දයන් වහන්සේ දැනගත්තා භාග්‍යතුන් වහන්සේ ලද පිණ්ඩපාතයේ වළඳන්නයි සූදානම් වෙන්නේ. ඒ නිසා වහාම සඟල සිවුර බිම එලලා හෙවණක ආසනයක් හැදුවා. බුදුරජාණන් වහන්සේ ඒ චීවරයේ මත වැඩ ඉඳලා තමන් වහන්සේට ලැබුණ කුඩු රොටිය පුන්නට අනුකම්පා කරලා වළඳන්නයි සූදානම්. දෙවියෝ බ්‍රහ්මියෝ බුදුරජාණන් වහන්සේ වඩින්නේ කොහෙද? නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නේ. මේ දැන් ඇල් වතුරෙන් අනාගත්ත කුඩු රොටියක් භාග්‍යතුන් වහන්සේ වළඳන්න සූදානම්. පින්නතුනි මේ සක්වලේ සියලු දෙවි මිනිසුන්ට ඊතා ප්‍රණීත වූ රසයක් වෙත්නම් මේ පැණි වගේ මනා රසවත් වෙච්ච ලෝකේ තියෙන උතුම්ම රසය අපි මේ වදයක් මිරිකලා ගන්නවා වගේ පෘථුවියේ තියෙන උතුම්ම රසය දෙවිවරු විසින් අර කැවුම් ගෙඩියට එකතු කළා. එහි තියෙන දියරහ නැත්තටම නැතුව ගිහිල්ලා දිව්‍යමය කැවුමක රස මේ කැවුම් ගෙඩිය දැන් අන්තර්ගතයි. නමුත් ඒක පුන්න දන්නේ නැහැ. අපි ඒකයි සමහර වෙලාවට සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේට දාන වේලක් පූජා කරනකොට ඊට අමතරව තවත් යමක් අපි පූජා කරගන්නකොට යටත් පිරිසෙන් 3 වතාවක්වත් ආයාචනා කරන එක වටිනවා. අපිටම අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේ අපේ පූජාව ඉවසන්න කියලා. 3 වතාවක්ම ආයාචනා කරන්න උවමනා ඇයි කියන කාරණාව සිහිපත් කළොත් සාමාන්‍යයෙන් 3 වතාවක් යමක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවොත් ඒක නොපිරිහෙලා සම්පූර්ණ කරනවා කියලාමයි සඳහන් කරන්නේ. ඒකයි අපි හැම දෙයක්ම 3 වතාවක් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. සමාව ඉල්ලුවත් 3 වතාවක් අපි සමාව ඉල්ලනවා. තිසරණේ කියුවත් අපි 3 වතාවක්ම තිසරණේ කියවනවා. මේ හැම දෙයක්ම 3 වතාවක් කියවීමේ එක අරමුණක් තමයි මේ තියෙන්නේ. නැත්තම් පිනතුනේ භාග්‍යතුන් වහන්සේට කවදාවත් අපේ ලුණු ඇඹුල් වල රස දැනෙන්න නැතුව ඇතිම කියලා හිතනවා. පාත්‍ර ධාතුව ඇතුළේ ඉඳලා ශ්‍රී මුඛ ධාතුව දක්වා භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්ත ධාතුවෙන් ආහාර පිටක් ශ්‍රී මුඛයට ගෙනෙනකොට දෙවියෝ ලක්ෂ ගණන් ඒ ආහාරයට දිව්‍යමය ඕජාව එකතු කරනවා. දිව්‍යමය රසයක් දැනෙනවා මිසක් අපේ ලුණු ඇඹුල් රස දැනුණද කියලා අපිට තේරෙන්නේ නැත්තේ ඒකයි.